සාමාන්‍ය දැනීම ප්‍රශ්න හා පිළිතුරු 25ක්. බොන්ඩායි ප්‍රහාරයේදී තුවාකුකරුවන් මර්දනයට ඉදිරිපත් වූ චරිතය කවුද? අහමඩ් අල් අහමඩ්. නත්තල හා නව අවුරුදු උදාව ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර ISIS සාමාජිකයන් 115ක් අත්අඩංගුවට ගත් රට කුමක්ද? තුර්කිය. සිය චරිතයේ කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් අවසරයකින් තොරව නිර්මාණය කිරීමට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලද ඉන්දියානු ක්‍රිකට් විස්තර විචාරකයා කවුද? සුනිල් ගමස්කර්. දැනටමත් සිරදඬුවම් විඳිමින් සිටින මැලේසියාවේ හිටපු අගමැතිවරයෙක්ට තවත් වසර 15ක සිරදඬුවමක් හිමිව ඇත. ඔහු කවුද? නජීබ් රසාක්. ගිගාවෝට් එකක පාවෙන බලාගාරයක් නිර්මාණය කරන ලද ලෝක බලවතා කවුද? චීනය. වීදි සුනකයින්ව අධික ශීතලෙන් බේරා ගැනීමට සූර්ය තාපයෙන් රත්වන උමං නිවාස නිර්මාණය කර ඇති රට කුමක්ද? හංගේරියාව. ලයන් මෙසීගේ ගෝඨා සංචාරයේ ගමනාන්තය කුමක්ද? ඉන්දියාව. ඕස්ට්‍රේලියාවේ යුදෙව් ජනතාව ඉලක්ක කර එල්ල වූ වෙඩි ප්‍රහාරය කවර යුදෙව් උත්සව දිනක සිදු වූවක්ද? හනුක්කා දිනයකදී. ඕස්ට්‍රේලියාවේ යුදෙව් ජනතාව ඉලක්ක කර එල්ල වූ වෙඩි ප්‍රහාරය කවර ස්ථානයේ සිදු වූවක්ද? බොන්ඩායි වෙරළ තීරයේදී. 2025 වසරේ ශ්‍රී ලංකාවට ලැබුණු විදෙස් ප්‍රේෂණ ඩොලර් බිලියන කීයක් ඉක්මවයිද? ඩොලර් බිලියන 7යි. ඉන්දියාවේ අඩි 70ක පිළිමයක් නිරාවරණය කරන ලද්දේ කවර පාපන්දු ක්‍රීඩකයෙකුගේද? ලයන් මෙසි. ඩෙන්මාර්කයේ නිල වශයෙන් කවර ඇඳුමක් හැඳ සිටීම තහනම් කොට ඇද්ද? බුර්කාව. අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිය හඳුන්වන නම කුමක්ද? ඊ-කෝඩ්. ජනාධිපති ට්‍රම්ප් BBC ආයතනයෙන් ඉල්ලා සිටි වන්දි මුදල කොපමණද? ඇමරිකානු ඩොලර් බිලියන 10ක්. වසර 10ක සිය රේස්ලින් දිවියට සමුදුන් පුරාවෘත්තයක් වූ ක්‍රීඩකයා කවුද? ජෝන් සීනා. බොන්ඩායි ප්‍රහාරයේ වෙඩිකරුවන් වන්නේ? සාජින් අක්‍රම්, නවීඩ් අක්‍රම්. ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකුට IPL ක්‍රීඩක වෙන්දේසියකදී ලැබුණු ඉහළම වටිනාකම ලද ක්‍රීඩකයා කවුද? මතීෂ පතිරණ. ඉතා මිලේච්ඡ ලෙස අලියෙකු පුළුස්සා මරා දමන ලද සිදුවීමක් වාර්තා වූයේ කවර ප්‍රදේශයකින්ද? මිහින්තලේ සිප්පිකුளම ප්‍රදේශයෙන්. 27 වෙනි වරටත් ලොව විශාලතම අයිස් හිම තේමා උද්‍යානය නිර්මාණය කළ රට කුමක්ද? චීනය. කවර කණ්ඩායමකට සංක්‍රාන්තික ලිංගික සැත්කම් තහනම් කරමින් ට්‍රම්ප් නියෝග කර ඇද්ද? බාල වයස්කරුවන්ට. ඝාතනයට ලක් වූ බංගලිදේශයේ අරගලයට නායකත්වය දුන් චරිතය කවුද? ඔස්මන් හාඩි. අනාවැකිකාරියක් ලෙස ප්‍රසිද්ධ බාබා වෑංගේ රට කුමක්ද? බල්ගේරියාව. අයාලේ යන වීදි සුනකයින් තම රටෙන් තුරන් කර ඇති රට කුමක්ද? නෙදර්ලන්තය. කවර පරිසර කලාපයක පොලිතින් තහනම් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇද්ද? සිරිපා අඩවිය.
අභාවප්‍රාප්ත වූ කෝල් ඔෆ් ඩියුටි නම් වීඩියෝ ගේම් හි නිර්මාතෘ කවුද? වින්ස් සබ්පෙලා.